සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. කොරියාවේ සකුරා මල් පිපිලා ලස්සනට හැඩ වෙන කාලේ තමයි අද මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොරියාවේ නිවාස ගැන. ඉතින් කොරියාවේ නිවාස කොහොමද? ඒ වගේම මේ නිවාසවල මේ කොරියානුවන් ජීවත් වෙන්නේ කොහොමද? ඒ වගේම නිවාසවල මිල ගණන් කොහොමද? මේ කොරියානුවන් මේ නිවාස හොයාගන්නේ කොහොමද? ඉතින් මේ හැම දෙයක්ම මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලොත් මේ වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් කොරියානු ජනග්‍රහණයෙන් භාගයකටත් වඩා කොරියානුවන් ජීවත් වෙන්නේ අපාතවල. අපාත කියන්නේ තට්ටු තියෙන උස බිල්ඩින් වලට තමයි අපාත කියන්නේ. ඉතින් මේ අපාතයක ප්‍රමාණය මේගොල්ලෝ ගණනය කරන්නේ පියුන් කියලා. එතකොට 20 පියුන් තියෙනවා, 40 පියුන් තියෙනවා. පියුන් 20ක් කියලා කියන්නේ වර්ග අඩි 700ක් විතර වගේ. ඒ වගේම පියුන් 40ක් කියලා කියන්නේ වර්ග අඩි 1400ක් වගේ. අපාතයකේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වෙන්න ඉස්සෙල්ලා තියෙනවා ඉන්ටර්කොම් එක. මේ ඉන්ටර්කොම් එකේ තමයි මේගොල්ලන්ගේ පාස්වර්ඩ් සෙට් කරලා තියෙන්නේ. ඉතින් මේ පාස්වර්ඩ් ටච් කරලා මේගොල්ලන්ට ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම මේ අපාතවල ජීවත් වෙන්නේ නැතුව වෙන කෙනෙක්ට අවශ්‍ය වුණොත් මේ කාමරයකට යන්න අදාළ රූම් එකේ නම්බර් එක ටච් කරාට පස්සෙ ඒ කාමරයට කෝල් එකක් ගිහිල්ලා ඉන් අනතුරුව ඒගොල්ලෝ ආන්සර් කරලා තමයි මේ කවුද කියලා බලලා මූණුවර බලලා තමා දොර ඇරලා ඇතුළට යන්න පුළුවන්. ඒ වගේ හොඳ සිකියුරිටි සිස්ටම් එකක් තියෙනවා මේ අපාත්වල. ඉතින් මෙතනින් ඇතුළට ගියාට පස්සේ එලිවේටර් එක තියෙනවා. මේ එලිවේටර් එකනොත් උඩට ගිහිල්ලා එයාලගේ ඒ අදාළ නිවසට යනකොට එතන දොරෙත් ඩෝර් ලොක් එකක් තියෙනවා. මේ ඩෝර් ලොක් එකෙත් පාස්වර්ඩ් දාලා තමයි තියෙන්නේ. ඉතින් ඒකත් ටච් කරලා තමයි මෙතනින් ඇතුළට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොරියානුවන්ගේ නිවාසය ඇතුළ එකම විදියට වගේ තමයි පිටලා තියෙන්නේ. ඉතින් මේ නිවාසය ඇතුලේ තියෙනවා රූම් දෙකක් තියෙනවා, නිදන කාමර 3ක් තියෙනවා. ඒ වගේම ලිවිං රූම් එක තියෙනවා. ලිවිං රූම් එකටම අල්ලලා තමයි කිචන් එකක් තියෙන්නේ. ඒ වගේම බැල්කනි එක තියෙනවා. ඉතින් මේ ලිවිං රූම් එක ඇතුලේ නම් ටීවී එකයි, සෝෆා එකයි, ඒ වගේම එයාර් කන්ඩිෂනර් එකයි ඒ ටික තමයි තියෙන්නේ. ගොඩක් දුරට මේ ෆලෝව නම් ලී වලින් තමයි ගොඩක් නිවාස තියෙන. ලී වලින්ම තමයි ෆ්ලෝ එක තියෙන්නේ. ටයිල් නම් වොෂ්රූම් වලයි ඒ වගේම බැල්කනි තමයි ටයිල් ගොඩක් දුරට තියෙන්නේ. ඉතින් මේ බැල්කනි එක යූස් කරනවා ස්ටෝරුවක් වශයෙන්. ඒ වගේම සමහර ෆැමිලිස් මේක ටී ටේබල් එකක් තියලා මෙතන ඒගොල්ලන්ට නිදහසේ ඉන්න පුළුවන් විදියට එහෙම හදාගත්තු එහෙම ෆැමිලිත් ඉන්නවා. මොකද මේක බැල්කනි එක කියන්නේ ගොඩක් දුරට මේක මේ අපාත් එක ඇතුළේම කොටසක් නිසා. ඉතින් ඒගොල්ලෝ මෙතන නිදහසේ ඉන්න පුළුවන් විදිහට හදාගෙන එතකොට තේ එකක් බීලා ඒ වගේ මෙතනින් ජනේල ඇරියාම මෙතනින් හුලං එනවා. එළිය පේන නිසා එහෙම ඉන්න ෆැමිලිත් තියෙනවා. එහෙම නැතිනම් මෙතන මේ ටයිල් අයින් කරලා මේ බැල්කනි එකත් නිවාසය ඇතුළටම ජොයින් කරගත්තු එහෙම නිවාසක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ අපාතයක ජීවත් වෙන්නේ ෆැමිලිස්. ඒ කියන්නේ මේ අපාතයක ඇතුලේ විශාල ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක තනියම ජීවත් වෙන කෙනෙක් නම් මෙච්චර ඉඩකඩක් අනවශ්‍යයි. ඒ වගේම ගොඩක් ගණනුත් එක්ක. ඒ නිසා තනියම ජීවත් වෙන කෙනෙක් නම් ජීවත් වෙන්නේ ගොඩක් දුරට මේ පිලා කියන සිස්ටම් එකේ තමයි. මේ පිලා නම් කොරියාවේ ගොඩක් පරණ බිල්ඩින් තමයි තියෙන්නේ. ඉතින් මේ අපාතක ඇතුළට යනවා වගේ මේ වගේ ඇතුළට යනකොටත් මේ වගේ පාස්වර්ඩ් ටච් කරලා තමයි ඇතුළට යන්නේ. සාමාන්‍යයෙන් මේක ඇතුලේ වොෂ්රූම් එක තියෙනවා, පොඩි බැල්කනි එකක් තියෙනවා, කිචන් එකත් ඒක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් තනියම ජීවත් වෙන කෙනෙක් නම් මේකේ ඉඩ ගොඩක් දුරට සෑහෙන. ඉතින් මේක එක කාමරයක් තියෙන හින්දා මේගොල්ලෝ මේකට කියන්නේ මොල් රූම් කියලා. ඉතින් මොල් රූම් කියන්නේ වන් රූම් එකට තමයි. ඉතින් මේකේ 2 රූම් උත් තියෙනවා, 3 රූම් උත් තියෙනවා. ඉතින් Tamanට අවශ්‍ය ප්‍රමාණයට මේ රූම්ස් ගන්න පුළුවන්. මේ පිලා එකක් ගන්නවා නම් මේ පිලා එකට ඩිපොසිට් එකක් තියලා මාස්පතා කුලියක් දීලා තමයි ඉන්න ඕන. ඉතින් සාමාන්‍ය මාසෙට කුලිය ලංකා මුදලෙන් රුපියල් 60000 ඉඳලා ලක්ෂය වගේ වෙනකම් වගේ මාස්පතා මුදල් දීලා එහෙම ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේ මම කතා කරන්නේ මේ සෝල් වලින් ටිකක් ඈතට ගිය ප්‍රදේශවල තමයි. සෝල් වල නම් ඊට වඩා ගොඩක් ගණන් මේ වගේ නිවාස. ඒ වගේම කොරියානුවන් චුතෙක් කොල්ලක් ජීවත් වෙනවා. ඉතින් මේ චුතෙක් කියන්නේ අපේ ලංකාව වගේම අපි තනි තනිව ජීවත් වෙන නිවාස වලට තමයි.
මේ නිවාස නම් ගොඩක් දුරට සෝල් වල නම් නැහැ. ඉතින් සෝල් වලින් ගොඩක් ඈතට ගියාට පස්සේ තමයි මේ වගේ නිවාස හොයාගන්න පුළුවන්. මේ වගේ කොරියානුවන් විශාල වශයෙන් ජීවත් වුණාට නමුත් මේගොල්ලෝ වැඩිම කැමැත්තක් දක්වන්නේ මේ අපාත කියන සිස්ටම් එකට තමයි. කොරියානුවන්ට නිවසක් අවශ්‍ය වුණාම නිවසක් හොයාගන්න යන්න තියෙන ආයතනයක් තියෙනවා. එතනට කියන්නේ පුදොන්සන් කියලා. මේ පුදොන්සන් කියන්නේ දේපල වෙනදාම ආයතනය. පුදොන්සන් එකකින් නිවසක් මිලදී ගන්නත් ක්‍රම තුනකට මිලදී ගන්න පුළුවන්. ගොඩක් සල්ලි තියෙන කෙනෙක් නම් සම්පූර්ණ මුදල් දීලා ඒ නිවස ලබා ගන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි චොන්සේ කියන සිස්ටම් එක. ඉතින් මේ චොන්සේ කියන්නේ අවුරුදු 2කට ඩිපොසිට් එකක් තියලා අපිට නිවසක් ලබා ගන්න පුළුවන්. ඉන්න අනතුරුව අපිට මේ නිවසෙන් යන්න හිතනොත් එහෙම සම්පූර්ණ මුදල අපිට ලබා ගන්න පුළුවන් අවුරුදු 2කට පසුව. එතකොට අපිට මේ චොන්සේ ක්‍රමේදී මාසෙට අපිට ගෙවන්න තියෙන්නේ ලයිට් බිල්, ගෑස් බිල්, ඒ වගේම මේ වගේ නඩත්තු ගාස්තුවක් තියෙනවා. ඒ ටික තමයි ගෙවාගෙන ජීවත් වෙන්න තියෙන්නේ මේ චොන්සේ ක්‍රමේදී. ඉතින් ඔයාලත් කොරියාවට ඇවිත් මේ චොන්සේ ක්‍රමයට නිවසක් ලබා ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා. මොකද මේකේ අර ඩිපොසිට් මුදල නැවත සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් නිසා. ඉතින් සාමාන්‍යයෙන් ඩිපොසිට් මුදල ඊචොන් මානමක් ඉඳලා වගේ තමයි පටන් ගන්නෙ. ඉතින් ඊචොන් මානමක් කියන්නේ ලංකා මුදලෙන් ලක්ෂ 40ක් විතර වගේ. ඉතින් ඒ වගේ ක්‍රමයට ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා මම කියනවා. නමුත් ඔයාලා මේ ක්‍රමයට නිවසක් මිලදී ගන්නවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ පුදොන්සන් එකකට යන්න ඕන. එතන ඉන්නවා කොන්ගින් චුන්කේසලා කියලා නීතිය සම්බන්ධයෙන්ම. ඉතින් ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන ලොකු හැදෑරීමක් කරලා තමයි ඔයගොල්ලෝ මේ නිවසක් ගන්න ඕන. ඊළඟ ක්‍රමය තමයි මේ වොල්සේ කියන සිස්ටම් එක. වොල්සේ වලදී ඔයගොල්ලෝ මාස්පතා මුදල් දීලා තමයි මේක ජීවත් වෙන්න ඕන, පදිංචි වෙන්න ඕන. ඉතින් එහෙත් අනිවාර්යයෙන් මේ නිවසට ඩිපොසිට් මුදලක් තියලා තමයි ඔයගොල්ලෝ පදිංචි වෙන්න ඕන. සාමාන්‍යයෙන් ඩිපොසිට් මුදල එක ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. සෝල් වලට ටිකක් ඈත ප්‍රදේශ වල නම් උපරිම පෙක්මානමේ ඉඳලා තියෙනවා. ඉතින් පෙක්මානමක් කියන්නේ ලංකා මුදලෙන් ලක්ෂ 2ක් විතර වගේ වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ කොරියාවට ඇවිත් කොරියාවේ නිවසක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ පුදොන්සන් ආයතනයකට ගිහිල්ලා එතනින් විස්තර හොයලා බලලා නිවස ලබා ගන්න කියලා මම ඔයාලට කියනවා. ඊළඟ විශේෂ කාරණේ තමයි මම මේ වීඩියෝ එක කරන්න ප්‍රධාන හේතුවක් වුණා ඇයි මේ කොරියානුවන් මේ වගේ උස බිල්ඩින් වල ජීවත් වෙන්නේ කියන එක. මොකද අපි ලංකාවේ නම් සාමාන්‍යයෙන් අපි තනි නිවාසවල තමයි අපි ජීවත් වෙන්න කැමති. ඉතින් මේ වගේ නිවාසවල ඇයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ? ඉතින් මට හිතෙනවා සමහරලාට මේගොල්ලන්ට මානසික නිදහසක් නැහැ මේ වගේ ජීවත් වෙන්න කියලා. ඉතින් ඒ ගැන චුට්ටක් මට හොයන්න අවශ්‍ය වුණා. ඉතින් මම මේ අපාත වල ඉතිහාසය ගැන බලද්දි මේ අපාත 1950 ගණන් වල ප්‍රාන්ස් වල තමයි ඉදි වෙලා තියෙන්නේ මුලින්ම. ඉන් අනතුරු යුරෝපෙන් ඇමරිකා පැත්තට ඇවිල්ලා ඊට පස්සේ අවුරුදු 10කට විතර පස්සේ මේක කොරියාවට ඇවිල්ලා තියෙනවා. නමුත් කොරියාව ඒ කාලේ නම් ගොඩක් දුප්පත් රටක්. නමුත් ටිකින් ටික දියුණු වීමත් සමග සෝල් කන්නාම් වල මේවා අපත් ඉදි කරලා ඉන්න අනතුරුව ජනප්‍රිය ඉස්කෝල ගෙනල්ලා සුපර් මාකට් හදලා ඉන්න අනතුරුව මේ සෝල් කන්නාම් ප්‍රදේශයත් ගොඩක් දියුණු වුණා කියලා මේගොල්ලෝ කියනවා. ඊළඟ කාරණය තමයි මේ අපාත තංජි කියන එක. අපාත තංජි එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපාත සෙට් එකක්. ඒ කියන්නේ අපාත 10ක් 12ක් එකට තියෙන සෙට් එකක් තමයි. ඉතින් මේ අපාත තංජි එක ඇතුලේ මෙයාලට අවශ්‍ය කරන සෑම පහසුකමක්ම තියෙනවා. ඉතින් කුඩා ගම්මානයක් වගේ මේ අපාත තංජි එක. මේ තංජි එක ඇතුලේ මිලන්ට උද්‍යාන තියෙනවා පොඩියට සෙට්ලම් කරන්න. ඒ වගේම ජිම් තියෙනවා, පුස්තකාලය තියෙනවා, සමහර දවස් වලට පොලක් තියෙනවා. මේ වගේ සුද්ධ කරන්න වෙනම අය ඉන්නවා. සිකියුරිටි රූම් එකක් තියෙනවා. ඉතින් සිකියුරිටිලා තමයි ගොඩක් දුරට මේ අපාත් වලින් එන කුණු හැම ඒගොල්ලෝ වෙන් කරන්නේ මේ සිකියුරිටි අය. ඒ වගේම මේවා ක්ලීන් කරන්න උඩ එලිවේටර් ඒ හැමදේම ක්ලීන් කරන්න වෙනම අය ඉන්නවා. ඒකට පේන්ට් කරන්න ඉන්නවා. ජනේල් ඒවා පිහදාන්න වෙනම අය ඉන්නවා. ඉතින් මේ වගේ ජීවත් වෙන්න හරි පහසුයි මේගොල්ලන්ට. මොකද මේගොල්ලන්ගේ අත්‍යවශ්‍යතාවය සෑම දෙයක්ම මේ අපාත ඇතුලේ මේ පරිපාලන නිලධාරීන් කරලා දෙන්න නිසා. ඒ වගේම මේ කොරියාවේ නිවාසවල ඉන්නවා මේ පොඩි කැරපොත්තු జాතියක්. උන්ට කියන්නේ මේ කොරියන් භාෂාවෙන් පක්කිපොල්ලේ කියලා. ඉතින් ඇත්තටම මේ ඒගොල්ලෝ හරිම කරදරයි. ඉතින් ඒගොල්ලන්ව වද කරන්න අවශ්‍ය වුණාමත් ඒ හැමදේම මේ පරිපාලන නිලධාරීන් විසින් ඒ බෙහෙත් ගහලා ඒගොල්ලන්ව වද කරලා දෙනවා. ඉතින් මේ වගේ සෑම දෙයක්ම ඉතින් මේ අපාත ඇතුලේ කරලා දෙන නිසා මේගොල්ලෝ මේ අපාත ඇතුලේ ජීවත් වෙන්න කැමති. ඉතින් මම හිතනවා
මේ කොරියානුව මේ ජුතෙක් කොළ ජීවන්න ගත්තෙන් නැතුව මේ අපාත්තර ජීවත්තෙන්ට හේතුව මෙයයි කියලා. මොකද ජුතෙක් එක වගේ නම් පූල් එක තිබ්බත් ඒක තමන් පිරිසු කරගන්න ඕන, පක්කි පොල්ලේ ආවොත් ඒකට බෙහෙත් ගහන්න ඕන, මිදුළු පිරිසු කරගන්න ඕන. ඉතින් මේ සියලු දේවල් තමන්ම කරගන්න ඕන නිසා මෙයාලට ලොකු කාලයකුත් නැහැ. මොකද මේගොල්ලෝ මේ නිතරම වැඩ කරන නිසා. ඉතින් අර ගොඩාක් දුරට අර අපාත්තවල සෑම දෙයක්ම ඒ පරිපාලන නිලධාරීන් විසින් කරලා දෙන්න නිසා මේගොල්ලෝ ඒ වගේ ජීවත් වෙනවා කියලා මට හිතන්න පුළුවන්. ඒ වගේම මේ අපාත්තවල බ්‍රෑන්ඩ් තියෙනවා. Google අපාත, Samsung අපාත, Apple අපාත, ඒ වගේ බ්‍රෑන්ඩ් වර්ග තියෙනවා. ඉතින් මේවා නම් ගොඩාක් ගානක් සෝල් වල නම් සාමාන්‍යයෙන් ඕක් 10ක් විතර වගේ එනවා. ඕක් එකක් කියන්නේ ලංකා මුදලින් කෝටි 2ක් වගේ. ඉතින් ඒ වගේම මේ සෝල් වල වැඩිම ගණම් වැඩිම අපාත එක කියන්නේ මේ පෙන්ට් කියන අපාත එක. මේ පෙන්ට් අපාත එක ඕක් 50ක් ඕක් 100ක් අතර වෙනවා. ඉතින් අපිට හිතන්න පුළුවන් මේ කොරියානුවන් මොනතරම් දියුණුවද. ඉතින් මෙච්චර ගණන් මේ වගේ අපාත් වල මොනතරම් සුව පහසුකම් ඇද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකකින් ඔයාලා මේ කොරියාවේ නිවාස පිළිබඳව ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට හොඳයි නම් ඔයගොල්ලෝ දැනුමක් ලබා ගත්තා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට.